ඉතින් කොහොමද ඔයාලා හැමෝටම අද යන් මාත් එක්ක ට්‍රිප් එකක්. ඉතින් මේ ට්‍රිප් එක අපි යන්නේ ක්ලාස් එකෙන්. ක්ලාස් එකෙන් කිව්වට දැන් යන ක්ලාස් එකක් නෙමෙයි. මම O level කරන කාලේ කොමර්ස් වලට ගිය ටීචර්ගේ ක්ලාස් ට්‍රිප් එකකට තමයි යන්නේ. අපිට වඩා අවුරුදු 3ක් බාලා නංගිල මල්ලිලත් එක්ක තමයි මේ ට්‍රිප් එක යන්නේ. අපි ගෙවල් වලින් පිටත් උනේ පාන්දර 3:45ට විතර. දැන් නම් මේ අපි යන ගමන් හැම පැත්තම බලුවොත් මීදුමෙන් වැහිලා තියෙන්නේ. හොඳ නින්දක් ගියා යන ගමන් නින්දාගෙන හැරෙද්දී පේන තිබ්බේ හැම පැත්තෙම කඳු. හරිම ලස්සන පැත්තක්. ගෙදරින් ඉඳලා එකපාරට මේ වගේ ට්‍රිප් එකක් යද්දී කියන්න තේරෙන එක මාරම ලස්සනයි. ඉතින් අපි ගිය බස් එකේ ප්‍රශ්නයක් කළා. අපිට උඩටම ඒ බස් එක යන්න බැරි වුණා. ඊට පස්සේ අපි වෙන බස් එකක තමයි උඩට ගියේ. දැන් මේ අපි යන ගමන් කන්දක් උඩ තියෙන වැවක් බලන්න. දැන් අපි ඇවිත් ඉන්නේ කන්දක් උඩ තියෙන වැව බලන්න. ඇත්තටම අපි ඇවිල්ලා තියෙන සෙම්බු අත්තට. දැන් අපි වැව හොයාගෙන කන්ද උඩට නගින ගමන් ඉන්නේ. අපි තව ගොඩක් තැන් වලට යන්න ප්ලෑන් කරගෙන හිටියේ. උනට මෙතෙන්ට එන්න ගොඩක් වෙලා ගියා. ඒකින්ද අපිට මෙතෙන්ට විතරයි එන්න පුළුවන් වුණේ. දැන් මේ උඩට නගින ගමන් මෙතන පොඩි දියැලක් වගේ හදලා තියෙන්නේ. අර පැත්තෙන් පේන පාරේ ඔය තියෙන පාරෙන් තමයි උඩට යන්න තිබ්බ. වෙන තැනක් තිබ්බා. මම යාළුවා එන බයෙන් මෙතෙන්ට නැග්ගේ. මේ ගසුත් මාර ලස්සනයි. ඒකින්ද මේකත් වීඩියෝ ගත්තා. දකින්න එක වීඩියෝ කරනවා අපි. ගෙදරට වෙලා ඔහේ ඉඳලා මේ චුට්ට නැග්ගත් එතන අමාරුවෙන්. දැන් මේ උඩට නගින ගමන් වැව හොයාගෙන ඇත්තටම හිතා ගන්නත් බෑ මෙච්චර උඩකින් වැවක් තියෙනවද කියලා. සෙම්බු අත්ත මේ මල් ජාතිය ඇත්තටම ලස්සනයි. එතන ෆොටෝ ගන්න බැරුව ගියා අපිට. ඉතින් අමාරුවෙන් උඩ නැග්ගට පස්සේ මේක තමයි අපි දැක්ක view එක. ඔයාලා මේ පැලේ පිපෙන මල කලින් දැකලා තියෙනවද? මම නම් අදමයි දැක්කේ මේ පැල වල පිපෙන මල. ඉතින් මේ ඉන්නේ මමයි මගේ මෝඩ යාළුවයි. මේ වැවේ නන්න බෑනේ. මෙතන හදලා තියෙන පූල් එකක් වගේ එකක්. අපි මේ යන්නේ කට්ටියට නාන්න ඕනි කියලා ඒ පූල් එක හොයාගෙන. තේදල් නන කට්ටියක් ඉන්නවා. මං හිතන්නේ අපි ආවතන්ට පල්ලෙහින් තේකොළ තියෙන පැක් කරලා කට්ටියට ගන්න. මොඩ යාළුවටයි කරන්න දෙන්න. ඉතින් අපි දැන් උන්චිලි පැදවද හිටිය අපි දැන් නාන්න ගියේ නෑ. නීති විරෝධී වැඩක් කරනවා. උන්චිලි පදිනවා. අපි බෝඩ් එකත් පෙන්නන්න. කීයද 14න් 15 බෝඩ් එක පෙන්වන්න ගියාට ඇත්තටම බෝඩ් එක ගන්න හම්බුනේ. අපි දැන් එතන පිසුනට නඩිද්දි කට්ටියම ගිහිල්ලා. ඉතින් අපි ඩග්ගාර ගියා. දැන් යන්නේ ආයි කට්ටිය නාල කරලා ඔක්කොම ඉවරයි. දැන් යන්නේ දවල්ට කන්න දැන් තමයි යන්නේ. 3යි ගානක් මං හිතන්නේ වෙලාව. ඔය වෙලේ. කලින් උඩට නැග්ගේ කෙටි පාරකින් දැන් නම් මේ යන දින පාරෙන් යනවා. දුකයි මෙතනින් යන්නත්. මෙතන නිදහස් තැනක්. මම යාළුවයි කියෝ ඉන්නේ කියලා වෙලා යනවා තේරුණේවත් නෑ. ඊට පස්සේ අපි දැන් ඔය යන්නේ දවල්ට කන්න. දවල්ට කාලා අපි දැන් මෙතන ටිප එකක් ගත්තා. ඊට පස්සේ දැන් දවල්ට කාලා යන ගමන් තව තැන් වලට යන්න කියලා හිතාගෙන හිටියා. උනාට මෙතනට සෙම්බු අතර යද්දිම වෙලාව ගොඩක් පහු වෙලා. ඉතින් අපිට වෙන තැනකට යන්න හම්බුන්නේ. දැන් අපි ගෙදර යන ගමන් ඇත්තට මේ පැත්තේ හුලගත් හරිම සනීපයි. මාර සීතලක් තියෙන හුලඟේ. ගෙදර ඉඳලා එකපාරට මේ වගේ ට්‍රිප් එකක් කම්ඩියක් ඇඟටත් අමාරුයි. අනික
ඒ පැත්තට යන්න තියෙන පාර ටිකක් දුෂ්කරයි. ඒකින්ද චුට්ටක් විතර අමාරුවෙන් තමයි ඔය ඉන්නේ මම. මටයි මගේ යාළුවටයි ආයේ කවද මේ වගේ ට්‍රිප් එකක් යන්න හම්බෙයිද දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට මේ වගේ තව වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආතරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් යනවා. ඔයාලට සුබ දවසක්.